හෙල්ලෝ ළමයි ඔන්න අද ටිකක් වෙනස් විදිහේ බ්ලොග් එකක් ගෙනාවා. ඉතින් මේක බ්ලොග් එකක් නෙමෙයි ගේම් ප්ලේ එකක්. ඉතින් ශ්‍රී ලංකාවේ රිලීස් කරලා තියෙන මේ බලව්ව කියන ගේම් එක තමයි මම අද ප්ලේ කරන්න යන්නේ. ඉතින් අපි බලමු මේ ගේම් එක ප්ලේ කරලා මට ප්ලේ කරන්න පුළුවන් වේද බැරි වේද වින් කරන්න පුළුවන් වේද බැරි වේද කියලා. ඉතින් මේ ඉන්නේ මේකේ ඉන්න කැරක්ටර් කෙනෙක් මේ ඉන්නේ බණ්ඩාරමණික කියන කෙනා. එතකොට මේ ඉන්නේ කළු බණ්ඩා. ඉතින් මේ දෙන්නගෙන් බේරිලා තමයි කොහොම හරි මේ ගේම් එක ප්ලේ කරන්න ඕනේ. ඉතින් ඔය ඉන්නේ මම. ඉතින් මම YouTube channel එකට ඔය අභිරහස් දේවල් හොයන එක්කෙනෙක්. හරි දැන් අපි වැඩි කතා නැතුව මේ ගේම් එක ප්ලේ කරලම බලමු. ඉතින් ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් මම මේ ඩෝ එකෙන් එළියට යන්න නම් කී එක හොයාගෙන අරින්න ඕනේ. ඉතින් මම ඔය විදිහට කී එක හොයාගත්තා. ඉතින් මෙන්න මේකේ මේ කී එකෙන් දොරාරිත් ග්‍රැනි මතක් වෙච්ච අය පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් තවදුරටත් මට කී එක ඕන වෙන්නේ නැති නිසා මම කී එක අයින් කරා. හරි අපි ඉස්සරහට යමු. මේව ඇරලා බලමු අපිට කොයින් තියෙනවද අපිට අවශ්‍ය කරන බඩු ටික තියෙනවද කියලා. ඉතින් මේ ඩෝ එක ඇතුළෙනුත් යමු. අපිට ක්‍රෝබාර් එක හම්බුණා. ක්‍රෝබාර් එක මොනවට ඕන වෙන්නේ කියලා මම කියන්නම්. ඉතින් ඔතන මේ හැම හැන්ඩල් එක තියෙනවා. ඉතින් මම දන්නේ නැහැ ඇත්තටම මේක මොනවට උවමනා වෙන්නේ කියලා. මම ප්ලේ කරලා මම මේක ඉන්ස්ටෝල් කරලා දෙපාරක් විතර ප්ලේ කරා. මොකද මේ වීඩියෝ එක කරන්නේ තිබ්බේ නිසා. ඉතින් ඔය තියෙන එක මම කියවන්න යන්නේ නැහැ. මොකද මේකෙන් ඩිස්ක් එකෙන් අපිට ලස්සනට සින්දුවක් වගේ මෙයාලා මේ දෙනවා. මම ඒක ඔයාලට ප්ලේ කරලා පෙන්නන්නම්. කොයින් ගමු අපි. හරි ඔන්න දැන් තමයි අපිට ක්‍රෝබාර් එක මුණා වෙන්නේ. ඉතින් ওই විදිහට ක්‍රෝබාර් එක මාර්ගෙන් තමයි අපි ඔය හැන ටික ගලව ගන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා වගේ හැම හැන්ඩල් එකක් දීලා තව හැම හෙඩ් එකක් දෙනවා. ඉතින් හැම එකක් මොනවටද ඕන වෙන්නේ කියලා මම දන්නේ නැහැ. ඉතින් මේ ගේම් එක ප්ලේ කරලා ඒක දන්න කෙනෙක් ඉන්නවනේ කමෙන්ට් එකක් දාන්න. ඩයමන්ඩ් එක අපි දැන් උඩට අරගෙන යන් දැන් යද්දිම මොකද අපි පහළට වැඩි ආයෙ වෙන්නේ නැති නිසා. අපි ගමු කොයින් එක. හරි දැන් අපි ඉක්මනට දුවලා උඩට යමු. අන්න ඩිස්ක් එක තියෙනවා. ඉතින් මේ කොයින් අපි ගමු. දැන් නම් අපිට ගන්න ඉඩ නැහැ. මොකද ඒක ෆුල් මට 5ක් විතරයි ගන්න පුළුවන්. මම මේක ප්ලේ කරලා පෙන්නන්නම් ඔයාලට. කොහොමද ඒක කියලා. කාසි දොළොසක් රනින් අරගෙන පාමුලින් තබාපන් ගල් දොරක් ඇත ඇතුල්වීමට නාගමැණිකත් සොයාපන් එයින් මත්තේ නිදහනක් ඇත යකුට විල්ලක් පුදාපන්. ඉතින් ගායිස් මම ඩයමන්ඩ් එක විසික් කරේ මට ඒක දැම්ම උමනා වෙන්නේ නැති නිසායි. කොහොම හරි අපි අන්නර ගෑනියනවා. අපි ගිහිල්ලා මේ කොයින්ස් 5 ගිහින් දාමු අර නාග මුරගල යටින්. ඉතින් කොයින්ස් 12ක් අපි දාන්න ඕනේ. අපි දැන් ඉක්මන් කරලා යන්. ඒ ගෑණි ගියාද කොහෙද? අපිට හැබැයි රතනින් ඇහැ පෙන්නනවා. ඒ කියන්නේ ඒ කියනවා මම දැකලා කියන එක. ඉතින් මේ ලීවර් එක ඕන වෙනවා. ඉතින් ඒක මොනවට ඕන වෙන්නේ කියලා මම ඉස්සරහටදී කියන්නම්. ඉතින් මෙතන එන කළු බණ්ඩගෙන් බේරෙන එක තමයි මම හිතන්නේ ගේම් එකේ තියෙන අමාරුම එක. මොකද මේ ගේම් එකේ හැම ලොකුවට දෙයක් කරන්න නැහැ. දැන් ග්‍රැනි හැම ගත්තොත් ටිකක් අමාරුයිනේ.
හැබැයි මේ ගේම් එකේ මෙන්න මෙයාගෙන් බේරෙන එක ඇත්තටම හරිම අමාරුයි. ඉතින් මේ පැත්තෙන් අර ගෑණි આવොත් මං ඉවරයි. ඩයල් එක නම් මාව දැක්කේ නැහැ වගේ තාම. හැබැයි අර පැත්තෙන් එහෙනම් පෙන්නුවා. දැකලා නැහැ ඩයල් එක ෂේප් එක ගිහිල්ලා. අපි මේ ටික දාමු ඉක්මනට. කොහොමද ඩයල් එක මාව දකින්න මම ආවේ දැක්කේ. ඉක්මනට යා. හරිව ඩයල් එකට ටේගෙන් අමතක වෙනවද කොහෙද? එහෙම එන්නේ නැහැ. එන අවස්ථාවක් තියෙනවා. හරි අපි මේ ටික ගිහිල්ලා ඉක්මනට දාලා ඊට පස්සේ තව කොයින්ස් 5ක් අරගෙන ඉවිල්ලා ඒකත් දාලා ඊට පස්සේ අපිට තව කොයින්ස් 2යි දාන්න තියෙන්නේ. දාලා මම පෙන්නන්නම් මේ ගේම් එක කොහොමද වින් කරන්නේ කියලා. හැබැයි මේකේ අන්තිමේදී තමයි හොඳම හරිය දෙන්නේ. මෙන්න මෙතනින් මම වැටෙනවා දැක්කද? ඉතින් ඒ විදිහට තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේ ගේම් එක වින් කරන්න පුළුවන්ද කියලා බලන්නකෝ. ඇත්තටම අන්තිම හරියේදී මාත් පුදුම වුණා. මොකද අන්තිමටම තමයි මරුම වැඩේ වෙන්නේ. මේ ටික අපි ඉක්මනට අරගෙන යමු. තව කොයින්ස් 2ක් හොයා ගන්න ඕනේ. මෙතන තියෙනවා. මෙතන අනිවාර්යෙන් කොයින් එකක් තියෙන හැම වෙලාවෙම වගේ. හරි කොයින්ස් 5 හරි අපි ගිහින් මේ ටික දාමු. හැංගිලා ඉඳලා යමු. ඔන්න එනවා guys. නිකන් බලන්න නිකන් ඔය හැරේ නිකන් බ්‍රේක් dance එකක් දානවා වගේ යා. හරි දැන් ඔය ගෑණි ටිකකින් යනවානේ. පීන එකටලා දැන් ගිහින් මේ කොයින්ස් 5ත් ගිහින් දාමු නාග මොරගල යටින්. අපෝ වදයක් අප්පා. මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. පෝෂන් එක දැම්මම ඕනේ නැහැ. මොකද දැම්මට ලොකු ඩැමේජ් එකක් වෙලා නැති නිසා. ඉතින් අද මම උපරිම try කරන්නේ විනාඩි 10ක් විතර කෙටි කාලයක් තුළ මේ ගේම් එක ගහලා වින් කරන්න. ඉතින් සමහරක් අයට මීට වඩා පොඩි කාලෙකින් මේ ගේම් එක වින් කරන්න පුළුවන්. ඉතින් මම මේක පළවෙනි වතාවට නෙමෙයි මම මෙහෙම ගේම් ප්ලේ කරලා අප්ලෝඩ් කරන්න පළවෙනි වතාවට. ඉතින් අපි දැන් යන් ඉක්මනට දුවලා අන්න මිනිහා ඉන්නවා. යමව දැක්කා. ඒත් ඉක්මනට මෙතනට දුවලා හැංගුණාම ඒ මිනිහට එන්නේ නැහැ. ඉතින් අපි දාමු ඉක්මනට. හරි ළමයි ඒ වැඩේ ඉවරයි. තව කොයින්ස් 2කුයි අපි ඩයමන්ඩ් එකයි ලීවර් එකයි අරගෙන ආවනම් අපිට මේ ගේම් එක නිකම්ම වින් කරන්න පුළුවන්. ඉතින් අර මිනිහා යනකම් ඉඳලා මෙතනත් පොඩ්ඩක් චෙකින් පාරක් දාගෙන යන්න. මේ වල නම් මුකුත්ම නැහැ. පිග්මන්ට් ගිහලා තව කොයින්ස් 2ක් හොයාගන්න. ඉතින් මෙතන නම් කොයින් එකක් තියෙනවා. ඩයමන්ඩ් එකත් තියෙනවා. අපි ඒකත් ගමු. මොකද දැන් බෑග් එක ෆුල් වෙන්නේ නැහැනේ. කොයින් 2යි ඩයමන්ඩ් එකයි ලීවර් එකයි විතරනේ ඕනේ. අර ගෑණි අරහෙන් යනවා. මාව දැක්කා. දැන් එන වෙනවා. ඔන්න ආවා. හරි දැන් ඒ ගෑණි නම් යනවා. අපි දැන් නැගිටලා මෙතන හැංගෙන හොඳ තැනක් වගේ. ගිහින් ඒ වැඩේ කරමු. අපි කොයින් එකක් තව හොයාගන්න ඕනේ. අපෝ මේ ගෑණිට පෙට්ටුවක් දාලා යන්න පුළුවන්. මේ ගෑණි මෙහෙන් එද්දි අපිට අරහෙන් ගිය හැකි. මේ ලීවර් එකත් අපි ගමු. අපිට උමනා වෙනවනේ උඩ අනිවාර්යයෙන්ම කොයින් එකක් තියෙයි. ඒ කොයින් එක අරගෙන ගිහින් අපි ගේම් එක ඉවරයක් කරලා දාමු. හරි මං කිව්වේ. හරි ළමයි ඔන්න අර මිනිස්සයා ඉන්නවා. ඉතින් යාව
එයාට පොඩ්ඩක් එන්න දීලා අපි ඒ පැත්තෙන් දුවලා යන්. ඉක්මනට හයියෙන් දුවලා යන්. හරි යන්. හරි ඉතින් දැන් ඉතින් කරන්න තියෙන වැඩ කොටස ඉවරයි. මේ ටික දාලා අපි ගේම් එක ඉවරයක් කරමු. හරි දැන් අර නිල් පාටට වගේ තියෙන එක අරකට යනවා. අපි බලන් ඉමු දැන් ලීවර් එක ඇදලා. එතකොට මේක එහාට යනවා. හරි දැන් ඉතින් වැඩේ ඉවරයි. ඩයමන්ඩ් එක සෙට් කරා. ලීවර් එකක් දැම්මා. ඕක ගත්තා. ඔන්න ගේම් එක ඉවරයි. මේ තියෙන්නේ නිදානේ හැම තැනම රත්තරන් මැණික් වලින් පිරෙලා. මොකද සත්‍යේ? ඉතින් ගයිස් ගේම් එක ඉවර වෙන්නේ නැහැ. ওই විදිහට තමයි ඉවර කරන්නේ. ඉතින් මේකේ මෙයාලා කියන විදිහට බලව පාර්ට් 2 එකක් අනිවාර්යෙන් එන්න ඕනේ. ඉතින් ඒක ආවශනික මම ඒකත් අනිවාර්යෙන් ප්ලේ කරලා අප්ලෝඩ් කරන්න. ඉතින් මේ ගේම් එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? මම ප්ලේ කරා හොඳයිද? හොඳයි නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් අනිවාර්යෙන්ම මගේ YouTube channel එකත් subscribe කරන්න. අදට ඔච්චරයි. bye.